WhatsApp භාවිතා කරනකොට දැනගෙන ඉන්න ඕනි රහස් ක්‍රම 3ක් ගැන මම අද ඔයාලට කියලා දෙනවා. අංක 1 තමයි ඔයාගේ WhatsApp account එක හැක් වීමෙන් බේරගන්න තියෙන ප්‍රධානම පියවර. ඒක තමයි two-step verification කියන එක. කවුරු හරි ඔයාගේ SIM එක හොරකම් කළත් ඒ PIN එක නැතුව ඔයාගේ WhatsApp එකට ඇතුල් වෙන්න බෑ. ඒක කරන්න මුලින්ම ඔයා WhatsApp එකට ගිහින් settings වලට යන්න. settings වල තියෙනවා accounts කියන තැන click කරන්න. එතන තියෙන two-step verification කියන එකට ගිහින් ඒක turn on කරගන්න. දැන් ඔයාට එතන මතක හිටින PIN අංකයක් ලබා දෙන්න. ඉලක්කම් 6ක PIN අංකයක්. ඒ ඔයා ඒක ඉවර නම් ඔයාගේ email address එකක් type කරගන්න. email address එක අනිවාර්යයෙන්මද කියලා ඔයා අහනවා නම් ඔව් ඒක ඇත්තටම අනිවාර්යයි. ඇයි දන්නවද? ඔයාට PIN අංකය අමතක වුණොත් account එක නැවත ගන්න තියෙන එකම ක්‍රමය තමයි email එක. හරි. දැන් අපි දෙවෙනි එක බලමු. ඔයා යවන සමහර පින්තූර හරි වීඩියෝ හරි වෙනත් කෙනෙක්ගේ phone එකේ සදාකාලිකවම සේව් වෙනවට ඔයා කැමති නැත්නම් ඒ වගේ වෙලාවට ඔයාට කරන්න පුළුවන් view once පහසුකම පාවිච්චි කරන්න. මේ ක්‍රමයෙන් ඔයා යවන පින්තූර අනෙත් කෙනා බැලූ සැනින් මැකී යනවා. ඒ වගේම ඒ වගේ ස්ක්‍රීන්ෂොට් ගන්නත් බෑ. මේ සඳහා ඔයා කරන්න ඕනි WhatsApp එකට ගිහින් ඔයා යවන කෙනාට පින්තූරේ තෝරගන්න. තෝරලා send කරන්න ඉස්සෙල්ලා ඔයාට එනවා caption කියලා ලියන තැන පුංචි රවුමක් ඇතුලේ අංක 1 කියලා තියෙනව නේද? අන්නේ අංක 1 ලකුණ ක්ලික් කරන්න. ඒකල ඔයා send කරන්න. දැන් බලන්න ඔයා යවපු පින්තූරේ පේන්නේ නැහැ. අනෙක් කෙනාට මේක බලන්න පුළුවන් වෙන්නේ එකපාරක් විතරයි. ඔවුන් ඒක බලලා ඉවර වුණු ගමන් ඒක මැකී යනවා වගේම ඔවුන්ට මේක ස්ක්‍රීන්ෂොට් ගන්නත් බෑ. අංක 3. මේක තමයි හැමෝම දැනගත යුතුම දේ. ඔයාගේ WhatsApp එකේ තියෙන ඊටාම පෞද්ගලික chat එකක් list එකෙන් හංගලා lock කරලා තියන්නේ කොහොමද කියලා. මේ ක්‍රමයෙන් ඔයාගේ phone එක වෙන කෙනෙක් අතටපත් වුණත් ඒ chat එක බලන්න කාටවත් බෑ. මුලින්ම ඔයාට lock කරන්න අවශ්‍ය chat එක open කරගන්න. ඊට පස්සේ උඩින් තියෙන ඒ පුද්ගලයාගේ නම හෝ phone number එක උඩ click කරන්න. දැන් ටිකක් පල්ලහැට යනකොට ඔයාට පෙනේවි chat lock කියලා option එකක් තියෙනවා. ඒක click කරන්න. දැන් හරි. දැන් chat එක lock වුණා. ඉතින් මේ settings තුන ඔබේ phone එකේ දැන්ම හදාගන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාලා යන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. ඊළඟ වීඩියෝ එකේ WhatsApp හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන මම කියලා දෙන්නම්. එතකන් ඔයාට සුබ දවසක්.